guys, welcome back to my YouTube channel. අද මම ඇවිත් ඉන්නේ මාලිගාතැන්න රජමහා විහාරස්ථානයට. මාලිගාතැන්න ඓතිහාසික විහාරස්ථානයේ පිහිටලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ. මගේ ගෙදර ඉඳලා පොඩි දුරකින් තමයි මේ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. ඉතින් මට හිතුණා මේ පුරාණ විහාරස්ථානයේ සුන්දරත්වය ඔයාලත් එක්කත් බෙදා ගන්න. මේ විහාරස්ථානය සම්බන්ධ ඉතිහාස කතා බොහොමයක් තියෙනවා. එයින් ප්‍රධානම එකක් වෙන්නේ විදේශීය ආක්‍රමණ අවස්ථාවලදී දෙවරක් දළදා වහන්සේ මෙහි සංගවා ආරක්ෂා කළා කියන පුරාවෘත්තය. ඒ වගේම වළගම්බා රජු සහ මුගලන් රජු ආරක්ෂාවට මෙහි සැඟවී සිටිය බවටත් ඉතිහාසයේ සඳහන් වෙනවා. අපි දැන් ඇවිත් ඉන්නේ පහළමළුවේ දාගැබ අසලට. මේ දාගැබ පිහිටලා තියෙන්නේ බුද්ධ මන්දිරයේ පිහිටි භූමියට වඩා මදක් ඉහළින්. ඒ නිසා මේ දාගැබ වහන්සේට ආකාශ චෛත්‍ය කියලාත් කියනවා. මේ විහාරස්ථානය පහළමළුව සහ උඩමළුව ලෙස කොටස් දෙකකින් සමන්විත වෙනවා. අපි දැන් උඩමළුවට ගමන් කරන්න හදන්නේ. මේක ටිකක් අසීරු ගමනක්. මේ ගමනේදී ගල්ලෙන් සහිත ස්ථාන අපිට දැක බලා ගන්න පුළුවන්. අපි දැන් මේ ඇවිත් ඉන්නේ මේ විහාරස්ථානයේ තවත් සුවිශේෂීම ස්ථානයකට. මේ දෙගල්දොරුව නම් ස්ථානය. මේ ස්ථානය ලංකාවේ විශාලතම දෙගල්දොරුව කියලා තමයි හඳුන්වන්නේ. අද තියෙන මේ වැසිබර කල්ගුණයත් එක්ක මෙතන තවත් සුන්දර වෙලා තියෙනවා. දැන් අපි ගමනාන්තයට ළඟා වෙමින් ඉන්නේ. හරිම සුන්දර දර්ශනයක් මෙතෙන්ට ආවම දකින්න පුළුවන්. මෙතනට මුළු කොළඹම වගේ හරිම ලස්සනට පේනවා. ඔන්න මාලිගාතැන්න විහාරස්ථානයේ ලස්සනම තැනක තමයි මම ඇවිල්ලා ඉන්නේ. අර ඈතින් පේනවා දිගට ලස්සන දර්ශනයක්. උඩින් තියෙනවා චෛත්‍යය. එතකොට මේ තමයි මාලිගාතැන්න විහාරස්ථානයේ උඩම ස්ථානය. අපි දැන් එතෙන්ට ඇවිල්ලා ඉන්නේ. අද පරිසරය හරිම ලස්සනයි, කාලගුණය හොඳයි. ඇත්තට මෙතෙන්ට ආවට පස්සේ හරිම සතුටක් නිදහසක් දැනෙනවා. ඓතිහාසික මාලිගාතැන්න රජමහා විහාරස්ථානය කියන්නේ සියනෑ කෝරළේ තවත් එක් අභිමානවත් සංකේතයක්. කොළඹවට ඉන්න අයට නම් මේ ස්ථානයට එන එක බොහොම පහසුයි. ඒ වගේම ඕනම කෙනෙක්ට මේ සුන්දරත්වය විඳින්න එන්න පුළුවන්. ඉතින් මේ සුන්දරත්වය විඳින්න එන්න. විඳින්න ඒ වගේම රැකගන්න.
ඉතින් අද මගේ මේ ගමන අවසන් කරන්නේ හරිම වැදගත් වගේම සුන්දර ස්ථානයකින්. මේ සුන්දර සාමකාමී පරිසරයෙන් සමුගන්න ගමන් මගේ ඊළඟ vlog එකකින් හමු වෙමු. Thank you for watching. Bye.